අයිබෝන් මගේ යාළුවනේ ඔයාලව ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා AC Land YouTube channel එකට. අද අපේ අයියා ඔයාලට මොනවද අරන් ඇවිල්ලා තියෙන්නේ බලමු. හොඳයි යාළුවනේ. අද අරන් ඇවිල්ලා තියෙන මේ නිවස සහ ඉඩම ගැන ගොඩක් විස්තර කතා කරන්න තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ 250ක මීගම් මිහිරිගම් පාරට මීටර් 100යි තියෙන්නේ. ඉතින් ඒ වගේම පොල් කොස් අඹ පළතුරු වලින් පිරීලා ඉතිරිලා තියෙන පොඩි පුංචි වත්තක් එක්ක තියෙන ලස්සන නිවසක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් සාමාන්‍ය පොල් ගෙඩි 600ක් විතර වගේ කැඩෙනවා. ඉතින් පොල් ගස් 50ක් විතර වගේ තියෙනවා. පැලපොලුත් එක්ක සාමාන්‍ය ඉතින් පොල් ගස් 70ක් විතර වගේ තියෙන තැනක්. ඉතින් ගොඩක් විස්තර කතා කරන්න තියෙනවා. රැඳිලා ඉන්න වීඩියෝ එක අවසාන වෙනකොට අනිවාර්යයෙන්ම AC Land YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න, channel එක එකතු වෙන්න, channel එක subscribe කරලා bell එක click කරලා තියාගන්න. ඒ වගේම Facebook page එකකින් ඔයා දකිනවා නම් මේක follow කරලා තියාගන්න. ඉතින් TikTok එකෙන් දකිනවා නම් ඔයා TikTok එකත් follow කරලා තියාගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යමු මේ නිවස සහ ඉඩමේ සම්පූර්ණ විස්තර පැත්තට. ඉතින් අද අරන් ආපු මේ නිවස සහ ඉඩම ගැන කතා කරන්න ගත්තොත් මුලින්ම කියන්න තියෙන ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම කටුකෙන්ද තියෙන වටිනා කියන තවත් නිවසක් සහ ඉඩමක් මේක. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් purchase 172ක් තියෙනවා. සින්නක්කර පිරිසුදු ඔප්පුවක් තියෙනවා. අඩි 25 30 පාර තියෙනවා නිවසට එනකම්. ඉතින් ඔයාලට ව්‍යාපාරයක් කරන්න, පදිංචි වෙන්න, කම්පැනි යාඩ් එකකට බෝඩින් කාමර හදන්න හොඳම පරිසරයක තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් මේකේ ඉඩමේ ඇවිල්ලා භෝග වර්ග රැසක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දල වශයෙන් මම ඔයාලට මේකේ තියෙන ගස් වර්ග කියාගෙන යන්නම්. ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා. ඉතින් සාමාන්‍ය මේකේ පැල පොල් ගස් 20ක් විතර වගේ තියෙනවා. ඉතින් පොල් කැඩෙන පොල් ගස් තියෙනවා 50ක් විතර වගේ. ඔක්කොම පොල් ගස් 70ක් විතර වගේ තියෙනවා. සාමාන්‍ය දැන්ට පොල් ගෙඩි 500ත් 600ත් විතර වගේ කැඩෙනවා. ඉතින් ඒ වගේම අඹ ගස් 7ක්, කොස් ගස් 7ක්, ඒ වගේම බෙලි, ඒ වගේම දෙල්, කෙසෙල්, ලෙමන්, දෙහි, ඉතින් ලොවි, ඒ වගේම ලාවුලු, කෝපි, ගම්බිරිස්, අනෝද, කජු ඔය වගේ තව ගස් වර්ග රැසක් තියෙනවා. අමතරව ඉතින් ඔය නෙල්ලි, අලිගට පේර ඔය වගේ ගසුත් අපිට බලා ගන්න පුළුවන් මේ ඉඩමේ. ඉතින් යාළුවනේ මේකේ නිවසේ ඇවිල්ලා කාමර 5ක් තියෙන ලොකු නිවසක් මේක. ඉතින් අපි ඩ්‍රෝන් වීඩියෝ එකක් දාලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ නිවසේ ඇවිල්ලා විස්තර කියන්නම්. ඇතුළේ විස්තර කාමර 5යි, බාත්රූම් 2යි, කුස්සි 2යි, ඒ වගේම කෑම කාමරේ, මැදශාලේ, වෙරන්ඩා එකයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ප්‍රධාන නගර වශයෙන් මේ නිවස සහ ඉඩම තියෙන තැන ඉඳලා ළඟම ප්‍රධාන නගර වශයෙන් අපිට බලා ගන්න පුළුවන් බඩල්ගම, පන්නල, මැල්ලව ගෙදර, කොටදෙනියාව, මරදගහ මුල, දිවුලපිටිය, ඒ වගේම මීගමුව, කටුනායක, මිනුවන්ගොඩ, මිහිරිගම කියන නගරවලට ඉතාමත් ඉක්මනින් සාමාන්‍ය පැය භාගයකට අඩු කාලයක් ඇතුළත යන්න පුළුවන් නගර තමයි මම ඔයාලට කිව්වේ. ඉතින් වටිනා කියන තැනක් ඔන්න ගන්න කෙනෙකුට ඉතාමත් සාධාරණ මිලකට, ඒ වගේම පාරේ වතුර තියෙනවා, ලිං වතුර තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ව්‍යාපාරයක් කරන්න ඉන්න කෙනෙකුට 3 phase කරන්ට් එක පවා තියෙන තැනක්. ඉතින් ගන්න කෙනෙක්ට ඔන්න ගොඩක්ම වටින තැනක්. ඔන්න ඔයාට නිවසක් සහ ඉඩමක් හොයනවා නම්, පදිංචි වෙන්න ජීවිත කාලයට ගන්න තැන හොඳ තැනකින් ගන්න බලාගෙන ඉන්නවා නම්, විශේෂයෙන්ම ඔයාලා පළතුරු වත්තක් ගන්න හිතන් ඉන්නවා නම් මේක තමයි හොඳම තැන. ඉතින් පළතුරු වර්ග ගොඩක්, ඒ වගේම බෙහෙත් වර්ග ගොඩක්, බේත් ඖෂධ වර්ග ගොඩක්, ඒ වගේම ඔයාලට මේකෙන් ආදායමකුත් ගන්න පුළුවන්. සාමාන්‍ය පොල් වලින්, ගම්බිරිස් වලින්, කෝපි වලින් ආදායමක් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් ගස් ಜಾති තියෙනවා. ඉතින් ගමකයි ඒ වගේම නගරයයි මිශ්‍ර වෙච්ච. ඒ කියන්නේ ඔයාලට පහසුකම් අතිනුත් හැමදේම තියෙන. ඉතින් නිදහසක් තියෙන හොඳ තැනක් හොයනවා නම් ඔන්න මේක තමයි වටිනම තැන. ඔන්න ඔයාලට මිලදී ගන්න පුළුවන්. ලක්ෂ 225කට, කෝටි 2යි ලක්ෂ 25කට ඔයාලට මේක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ නිවස සහ ඊටම සම්බන්ධ කරගන්න පුළුවන්. වීඩියෝ එකේ අවසානටම අපි දාලා තියෙනවා මේ නිවස සම්බන්ධ කරගන්න දුරකථන අංක. ඒවට කතා කරලා පුළුවන් වෙලාවක් දාගෙන ගිහිල්ලා අයිතිකරුවම ඔයාලට මේක සම්බන්ධ කරගන්න. කිසිම බෝකර් ගෙඩින්ගේ තොරව අයිතිකරුව සම්බන්ධ කරගන්න පුළුවන් මේ නිවස සහ ඊටම මිලදී ගන්න කෙනෙකුට. ඉතින් ඔයාලට පේන්නේ නැති හොඳ ඵලදාව තියෙන ගස් වර්ග වලින් පිරීලා තියෙන වටිනා කියන ඉඩමක් මේක. සින්නක්කර ඔප්පුවක් තියෙන තැනක්. ඉතින් ඒ වගේම නේවාසික පරිසරයක පිහිටලා තියෙන තැනක්. ඉතින් ඔයාලට ගන්න කෙනෙක්ට ගොඩක් වටිනවා ඒකත්. ඒ වගේම පාසල්, රෝහල්, පල්ලි, ඒ වගේම ප්‍රධාන පෙළේ ආයතන, පෞද්ගලික ආයතන වලටද ළඟින් පිහිටලා තියෙන වටිනා කියන තැනක් තමයි යාළුවනේ මේ purchase 172 ඉඩම. ඒ වගේම යාළුවනේ තවත් දෙයක් කියන්න තියෙනවා. ඉතින් මේකේ වටේටම කෙසෙල් ගසුත් අතුරු භෝග වශයෙන් හිටලා තියෙන තවත් හොඳට ඉඩකඩ තියෙනවා ඔයාලට. තව මොනවා හරි ඔයාලට අතුරු භෝග හිටව ගන්න මේකේ. ඉතින් ඒකෙනු කෙසෙල් වලුත් ඔයාලට ආදායමක් ගන්න පුළුවන් දැනට. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳ ලින් දෙකක් තියෙනවා. හොඳට බැඳපු ලින්දකුත් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඉතින් වතුර වලින් ඒ වගේම ඔයාලට ආදායමෙන් කිසි අඩුවක් නැති වටිනා කියන තැනක් මේකේ. ඉතින් ඔයාලට පේනවා ඇති සරුසාර හොඳ පොල් ගස් ටිකක් තියෙනවා. සාමාන්‍ය පොල් ගස් 50ක් විතර වගේ හොඳ පොල් ගස් ටිකක් තියෙනවා. ඉතින් පැල ගසුත් හිටවලා තියෙන 20ක් විතර වගේ.
තැඹිලි ගසුත් තියෙනවා. ඊට අමතරව යාළුවනේ පළතුරු ගස් නම් ගොඩාක් තියෙන වටිනා කියන තැනක් මේක. ඉතින් ඔයාලා මේක මිලදී ගන්නවා නම් ඔයාලට පුළුවන් අයිතිකරුව සම්බන්ධ කරගන්න දුරකථන අංක දාලා තියෙනවා. ඉතින් ඒ වගේම අපේ AC Land YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ channel එකත් සම්බන්ධ කරගෙන channel එක subscribe කරලා bell එක click කරලා තියාගන්න. අයියෝ තාම කල්පනා කරනවද? නිවාස සහ ඉඩම් මහන්සි නොවි ළඟට ගෙන්න ගන්න. වගේම මමයි ආච්චි හදන රස කෑම වීඩියෝත් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඔහෙනම් පරක්කු නොවී දැම්ම රතු පාට බටන් එක ක්ලික් කරලා subscribe කරලා bell එකත් ක්ලික් කරලා තියාගන්න. හොඳයි යාළුවනේ මේ නිවස සම්බන්ධ කරගන්න දුරකථන අංක සහ මිල ගණන් පැත්තට යමු. ඔයාලා දැන් මේකේ මිල දන්නවා. ලක්ෂ 225යි මේකේ මිල වෙන්නේ. කෝටි 2යි ලක්ෂ 25යි මේකේ මිල වෙන්නේ. ඉතින් මේ මුදලට ඉතින් වටිනා කියන තැනක් ඔන්න ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. 077යි 65යි 80යි 916 077යි 65යි 80යි 916 අයිතිකරුගේ දුරකථන අංකය තමයි අපි මේ දාලා තියෙන්නේ. ඒ වගේම අපිව සම්බන්ධ කරගන්න පුළුවන් 077යි 97යි 65යි 207 මේ දුරකථන අංක වැඩ කරේ නැත්නම් විතරක් අපිට කතා කරන්න. ඉතින් දේපල ඉඩම් නිවාස දැන්වීමක් දාගෙන ඔයාගේ නිවස සහ ඉඩමත් විකුණා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වගේ ලස්සන වීඩියෝ එකක් හදලා දාලා ඉතින් ලංකාවේ ඉන්න කට්ටියට විදේශගත වෙලා ඉන්න අපේ යාළුවන්ට පේන්න. ඉතින් දැන්වීමක් දාගන්න පුළුවන් Facebook YouTube TikTok හරහා. ඉතින් කෙටිම කාලයක් ඇතුළත විකුණ ගන්න අපිව සම්බන්ධ කරගන්න 077යි 81යි 94යි 620 කියන දුරකථන අංකයට කතා කරන්න. ඉතින් තවත් දෙයක් කියන්න ඕන ඔයාලා නිවස බලන්න යනවා නම් ඉඩම බලන්න යනවා නම් අනිවාර්යෙන් වෙලාවක් වෙන් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් channel එක subscribe කරලා bell එක click කරලා තියාගන්න වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. ඉතින් ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.